ආයිබෝන් කියලාම පිළිගන්න අපේ කතාවේ 2024 ඕල් පෙපරේ සමගාමී සමීකරණ ගැන. මේ කියන්නේ සාගරයට රස කැවිලි සංග්‍රහ කිරීම සඳහා කුඩා පිගන් 10 බැගින් වූ ඇසුරුන්ද ලොකු පිගන් 5 බැගින් වූ ඇසුරුන්ද මෙදී ගන්නවා. කුඩා පිගන් ඇසුරුන් මිලක රුපියල් 150ක්ද ලොකු පිගන් ඇසුරුන් මිල රුපියල් 120ක්ද විය. මේ කුඩා පිගන් ඇසුරුන් රුපියල් 150යි. ලොකු පිගන් ඇසුරුන් රුපියල් 120යි. මිලදී ගන්නා මුළු පිගන් සංඛ්‍යාව 200ක් දේ සඳහා මුළු වියදම රුපියල් 3720ක්ද විය. කුඩා පිගන් සංඛ්‍යාව x ලෙස ලොකු පිගන් සංඛ්‍යාව y ලෙසද ගන්නලු. දැන් මේ කුඩා පිගන් ඇසුරුන් පිගන් 10ක් තියෙනවා. ඇසුරුන් ගන්න දන්නේ නැහැ. අපි කුඩා පිගන් ඇසුරුන් x කියලා හිතනවා ඇසුරු සංඛ්‍යාව. ලොකු පිගන් ඇසුරුන් සංඛ්‍යාව y කියලා හිතුවොත් මේ දෙකේම එකතු වෙනවා පිගන් 200ක්. මේක අපි පළවෙනි සමීකරණය කියලා ගමු. කුඩා පිගන් ඇසුරුන් 150යි. අපි පිගන් ගන්න දන්නේ නැහැ 150යි. x ලොකු පිගන් ඇසුරුන් 120යි. ඇසුරුන් ගන්න දන්නේ නැහැ y. එතකොට එනවා 3720යි කියලා. ඒක දෙවෙනි සමීකරණය. දැන් අපි මේ සමීකරණය සමාන කරගන්න අපිට ලේසි. මේක 15න් වැඩි කරා නම් 120 වෙනවා. ඒ කියන්නේ 1 වැඩි කරනවා 15න්. එතකොට අපිට එනවා 150යි x ධන 75යි සමානයි 3000යි. දැන් අපි මේ 15න් වැඩි කරන්නේ මේකෙන් අපිට දැන් වැඩක් නැහැ. එතකොට අපිට පුළුවන් මේක දැන් x සංගුණක සමානයි. එතකොට පුළුවන් දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරලා දාන්න. දැන් මේක දෙවෙනි සමීකරණය මේකනේ තුන්වෙනි සමීකරණය මේකනේ මේකෙන් මේක අඩු වෙනවා කියන්නේ මේ ධන 150යි ඍණ 150 අඩු වෙනවා කියන්නේ මේකට මේක කැපෙනවා. එතකොට අපිට 120යි y ගෙන් අඩු කරන්න තියෙන්නේ 75යි y සමානයි 3720න් අඩු කරනවා 3000. එතකොට එනවා 75යි y සමානයි 720යි. දැන් අපි y තනි කරගන්න 75 බෙදනවා දෙපැත්තෙම. y තනි කරගන්න දෙපැත්තෙම 45න් බෙදුවම මෙතෙන්ට කැපෙනවා. එතකොට y සමානයි 720 බෙදන්න තියෙන්නේ 45න්. එතකොට අපි එනවා 16යි කියලා. y සමානයි 16 කියලා අපිට එවන අපි සමීකරණ තුනක් හොයාගත්ත එකෙන් පළවෙනි කැමති එකට ආදේශ කරනවා. එකට ආදේශ කරනවා. x සමානයි අපිට 10යි කියලා ලැබෙනවා. 120 බෙදෙනවා 10න් 12යි කියලා එන අපිට x සමානයි